කඳුළු දෙන තරම් නැතම් සහරාවේ වැටෙන කඳුළු සහරාවේ වැටෙන කඳුළු කල්පනයක තුප්පර කඳුළු කතාවේ තවත් රසපර කොටසක් අරගෙන තමයි මේ ඔයා හමුවට ආවේ. ඉතින් රැඳී ඉන්න අපිත් එක්ක දිගටම අපි කඳුළු දෙන තරම් රිදුම් YouTube නාලිකාවේ කාල්පනික ජීවිත කතා ඔයත් එක්ක බෙදා හදා ගන්නවා. හිතේ දුක හැම දෙයක්ම අමතක කරලා කල්පනී බබා එක්ක එකතු වෙලා ගෙදර අයත් එක්ක සතුටු වෙන්න හිතුවා. මාලිලා දෙන්නත් ආස නිසා අම්මයි තාත්තයි සතුටු කරන්න පුළුවන් නිසා කල්පනී බබයි රෑ කෑම හදන්න පටන් ගත්තා. තාත්තා වෙල් මාළු ගේන්න ගිහිල්ලා තාම නම් ආවේ නෑ ගෙදර. තාත්තා එන්න කලින් බබත් කල්පනී කහබත් උයලා අල බෙදුමක් හදලා මාලිලාව සතුටු කරන රසම රස කෑම වේලක් හැදුවා. ඔන්න ඉතින් තාත්තා ටිකක් රෑ වෙද්දි මාළු වැලකුත් අරගෙන ආවා. වෙල් මාළු කරවල කරපු ටිකකුත් අරගෙන ආවා. ඒ තමයි හෙට කල්පනීට ගෙනියන්නේ. කල්පනීට ඉතින් බබාගේ අම්මයි තාත්තයි හරිම ආසේ වුණානේ. කොච්චර වුණත් හිත හොඳ කෙල්ල. බබායි කල්පනී එකතු වෙලා රසට රෑ කෑම එක හැදුවා. මාලිලා දෙන්නට ඉවසුමක් නෑ ඒක කනකම්. අක්කේ ඉවර නැද්ද? 9ටත් ළඟයි. ඔයාලා ඉතින් උයලා ඉවරනකොට අපි දෙන්න බඩගින්න මැරිලාත් ඉඳී නේද අයියේ? අනේ චුට්ටක් ඉන්නමකෝ. ඉවරයි. අක්කා කියනවා පිපිඤ්ඤ සලාදෙකුත් ආදමු කියලා. ආන් එයා පිපිඤ්ඤ ගෙඩියක් කපනවා. අක්කේ එහෙනම් මැදේ මට ඕන ලුණු ටිකක් දාලා. දැන් ඉතින් ඕක කෑවම කොහොමද රැයට බත් කන්නේ? ඒක හෙට කනවා. දැන් මේ අද පෙරේත කමට තියෙන දවසේ හොඳට බත් ටික කාලා. බබා මල්ලිලාට සැර කරලා කුස්සියට ගියා. කෑම ලෑස්ති. එයාලට ඉතින් ලොකු කෑම මේසයක් තිබුණ නැහෙනේ. කුස්සියෙම තියලා අදාළ පිඟන් වලට බත් බෙදුවා. කල්පනී ඉතින් එහෙම ආවට ගියාට දෙන කෙනෙක් නෙමෙයිනේ. ලස්සනට කහබත් පිඟානක් හදලා සලාද ටික ලස්සනට අහුරලා ඊට පස්සේ බැදපු වෙල් මාළු තියලා අල බැදුම තියලා චිලි පේස්ට් එක තියලා බැදපු වේලිච්ච මිරිස් කරලුවේ පපඩනුයි ලස්සනට දැම්ම මැදට. ඇත්තටම බත් එක දකිද්දි නම් ඉවසන්න බෑ. අක්කේ ගන්නද මගේ බත් එක? චුට්ටක් ඉන්නකෝ තාත්තා එනකන්. තාත්තා මූණකට සෝද ගන්න ගියා. අනේ නංගි චුට්ටලාට බඩගිනි ඇති අනේ ඔන්න ඔහෙ දෙන්න. නෑ අක්කේ තාත්තත් එනකන් ඉන්නකෝ. අපි ඔක්කොම එකට කමුවද? පබාට ඉතින් එහෙම චූන් ටිකකුත් තියෙනවනේ. එකට කණ්ඩ මුලින් තාත්තට දෙන්න. එහෙම ඉතින් එයා එක වෙලාවට එක ගොන් ආතල් ගන්නවා. හැබැයි ඒව ගොන් ආතල් නෙමෙයි. ඒව තමයි හොඳ පුරුදු. මල්ලා දෙන කුටු ගගා බනිනවා. ඇයි ඉතින් මුන් දෙන්නට බත් එක දැක්කහම කන්නේ කොයි වෙලාවෙද කියලා ඉවසුමක් නැහැ. ඒ මදිවට සුවඳ මුළු ගේම රසම රස කෑම සුවඳකින් පීරිලා. තාත්තා ඉක්මනට මොනකට හොදගෙන ආවේ. අක්කේ ඕන්න ආවා. එහෙනම් ඉතින් ඔයා ආදරණීය නැන්දටයි මාමටයි දෙන්නකෝ. මේ අපේ පෙරේතයෝ දෙන්න නැත්තම් අද බඩගින්නේ මැරෙනවා නාහරයක් පුපුරලා. පවුනංගි. හරි. එහෙනම් ඉතින් ඔයා කියන්නකෝ තාත්තට එන්න කියලා. අසව්. අද දින මෙම දාන්සලේ කහබත් දීම මෙතනින් ආරම්භ වන වගයි. වයස් 90 නෑ කමානුව පිළිවෙලට පොලිමේ ඇවිත් ඔබගේ ආහාර වේල රැගෙන යන්න. අනේ නාගේ තමුසෙට පිස්සුද? මල්ලිලා දෙන්න අප්පොඩි ගැහුවා. මල්ලිලාට ඉතින් ඔය වගේම සාමාන්‍ය දේවල් නේ. හරි අක්කේ ඕන දැන් බලන්නකෝ තාත්තා මුලින්ම එන්නේ නැද්ද කියලා. කිව්වත් වගේ මාම hina වේගෙන එනවා. අපේ ළමයාට ටිකක් පිස්සු කියලා එයා ඉතින් කල්පනී ළඟ හිටගත්තා. කල්පනී දෝතිම අරගෙන බත් එක මාමගේ අතට දුන්නා. පිසිද්ද වේවා. බලන්නකො මේ මිනිස්සුන්ගේ සරලකම බත් එක ගත්තේ එහෙම කියලා. ඊළඟට hina වෙවි නැන්දා එනවා. අනේ නැන්දේ ඔයත් පොඩි ළමෙක් වගේ. මේ මෙයාගේ විකාර වලට අනුව වැඩ කරනවා දානේ. මොනව කරන්නද ළමයා? මේ පබාවම තමයි ඉතින්. එක දවසට එක විදිහ විකාරවල්. අපිට ඉතින් ඔන්න ඔය ඒවට ඔය කියන දෙයක් කරනවානේ.
කල්පනීට හරි සතුටුයි. නැන්දත් ඇවිල්ලා දෝතිම්ම කල්පනී දෙන කෑම එක අරගෙන පින් සිද්ධ වේවා කියලා ගියා. ඊට පස්සේ ලොකු මල්ලි ආවා. ඊට පස්සේ පොඩි මල්ලි ආවා. ලේසි පාසු නෑ. හිතන්නවත් පුළුවන්ද? ඒ දෙන්නම කෑම එක ගන්න කලින් කල්පනීට වැන්දා. කල්පනීගේ පපුව පිච්චිලා ගියා. අනේ දෙයියනේ. චුට්ටු මොනවද මේ කරන්නේ? කෑම එක කාලා ඉන්න. හා එපා කියන්න එපා. එයාලා තාම පොඩි ළමයිනේ. ගුණධර්ම කියන ඒවා පුරුදු වෙන්න ඕන. ඔහේ නිකන් නටලා කාලා හරියන්නේ නැහැ. ඉඳලා හිටලා හරි මේ වගේ දෙයක් කරන්න ඕන. අනේ මන්දනංගි තමුසේ නම් ඇත්තමයි මට දුකයි ඕයි. පොඩි මල්ලිත් තන ගහලා වැන්දා. වැඳලා කෑම එක අරගෙන thank you අක්කේ කියලා ගියා. හැමෝම ගිහින් සාලේ තම තමන්ගේ පුටුවල වාඩි වුණා. ටීවී එකක් දාගෙන ඊට පස්සේ ඉතින් කල්පනී කෑම පිඟානේ දුන්නේ පබාට. පබා ඇවිල්ලා කල්පනී බදාගෙන ඉම්බා. අයියෝ අවුරුදු 4-5ක් මට කන්න දුන්න මේ අත් දෙකට. තාත්නාත්තරේම පිහිටයි ඉතින්. තවත් මට කන්න දෙන්න ලැබේවා. ඕන්න ඉතින් කිව්වා. මම හිතුවා ඕක වෙයි කියලා. මම හිටපන්කෝ ජීවිත කාලෙම මෙයාට තඹ කල්පනී hina වුණා. පබා කල්පනී කෑම එක දුන්නා. දෙන්නම සතුටින් hina වෙවි ගියා. නංගි බීම එක හරි ඔයා ඉඳ ගන්නකෝ මං අරන් එන්නම්. නෑ ඉන්නකෝ මමත් එන්නම්. ආපහුත් ගිහිල්ලා දෙන්නත් එක බීම ගෙනාවා. මොනවද බීම දන්නවද? කුරුම්බ ගෙඩියකට ආපහු පැෂන් දාලා ඒකට අඹ ගෙඩියක් කපලා දාලා වීදුරු ටිකක් ගෙනල්ලා ගානට වීදුරු වලට තියලා බීම එක බෙදලා හැමෝගෙම ළඟට දුන්නා. හැමෝටම හරිම සතුටුයි. ටීවී එක දිහා බලාගෙනම පබාගේ තාත්තා මෙහෙම කිව්වා. අනේ මේ ළමයා ඉඳලා හිටලා හරි තවත් 2-3කට මෙහෙ ඇවිත් යන්න එන්න. මුළු ගේම පිරීලා වගේ. කල්පනීට හරි සතුටුයි. අනේ මාමේ නංගි අපේ ගෙදර ආවහම අපේ තාත්තා කියන්නේත් ඕක. එයා එනකොට තාත්තා සතුටට අඬනවා. එයා යනකොට තාත්තා දුකට අඬනවා. ගියාම පාළුයි කියලා. ඒක නම් ඇත්ත ළමයෝ ඇත්තටම. ඔහොම යාළුවෝ හම්බ වෙන්නේ කලාතුරකින්. අපිටත් ඉතින් මේ ගෙදර මුළු ගෙදරම පිරුණා වගේ දැනුණා. ඇත්තමයි. ඔය ළමයාට ඉතින් කරදරයක් නැත්තම් මෙහෙ හිටියම මොකෝ ටික දවසක්. අපිට පුළුවන් මෙහෙන් ඔයාට එලවහක් උනත් කතා කරලා දෙන්න. අනේ මාමි මෙහෙ රස්නේනේ. මට ගොඩක් දවස් මෙහෙ ඉන්න බෑ. වතුර බොන්නත් අමාරුයිනේ. එතනින් කතාව නිමා කරලා හැමෝම කෑම කෑවා. ටීවී බල පුදුම රසක්. මාල්ලිලා දෙන්නට තමයි පුදුම සතුට. දෙවෙනි පාරටත් බෙදාගත්තා. අක්කේ එහෙනම් අපි හෙට යන්න නැතුව ඉන්නද? අර අක්කා ඉන්නවද? තාම දන්නේ නැහැ. රැයට අහලා බලලා උදේට කියන්නම්. යන්න එපා නම් ඉස්කෝලේ යන්න නැතුව මං කතා කරන්නේ නැතුව ඉන්නම්කෝ. ඔයාලා ඒක උඩ නැගිටින්න ඕනේ. දෙන්න නින්දට ගියා. අක්කේ පොඩ්ඩක් අක්කයි කතා කරලා අහනවකෝ. මේ මෙහෙ බලන්නකෝ මේ දැන් අපේ ළමයි දෙන්න හිට ඉස්කෝලේ යන්න නැතුව ඉංග්‍රීසි පන්සලේ යල්ලෝ ඇලේ නාන්න යල්ලෝ. කැලේ පේර හොයන්න යල්ලෝ. උන් දෙන්නට එන අතල්. හරි නංගි මං අක්කට ගත්තා. යා ආන්සර් කරේ නෑනේ. මං මැසේජ් එකක් දැම්මා. අක්කා හා කියලා එවලා. මං කුමාරි අක්කටත් කිව්වා හෙට වැඩට යන්න නැතුව අපේ ගෙදර ඉන්න කියලා. මං දවසේ පඩිය දෙන්නම් කියලා. අනේ ඇති අම්පන් අනේ මල්ලිලාට සතුටු හිතේ. පබා දුවගෙන කාමරේට ගියා. ලොකු හෙට ඉස්කෝලේ යන්නේ නැහැ. දෙන්නම නිදා ගන්න. මං උදේට කතා කරන්නම්. දවල් වෙනකන් නිදියනවා. කොල්ලෝ දෙන්න සතුටින් නින්දට ගියා. මුළු ගෙදරම පිරීලා. ඊට පස්සේ ඉතින් කාලා බීලා අස් කරලා දෙන්නම නිදා ගන්න කාමරේට ආවා. ඊට පස්සේ ඉතින් හොඳම හරිය තියෙන්නේ ඕම් කල්පනීට නිින්ද යන්නේ. අර සතුට පරාජය කරගෙන ආසිතගේ නිලුගේ කතා මතක් වුණා. ආසිතයි කල්පනී ගෙවපු අතීතේ මතක් වුණා. කල්පනීගේ ලෝකේ මුළු ලෝකෙම ගිනිපත් වුණා කියලා කල්පනීට ආයෙ මතක් වුණා. මවපු හීන බලාපොරොත්තු දැන් මං ගෙදරයිට මොනවාද කියන්නේ මේ හැම දෙයක්ම සිහිපත් වුණා.
කල්පනීගේ හිත කීරි ගහිලා ගියා. පපුව පිච්චිලා ගියා. මොන කර්මයක් මං කරාද දෙයියනේ. ඇයි මට මෙහෙම කරේ හසිත? මෙහෙම කරන්න නම් ඇයි ඔයා මං බෑ කියද්දි මට ලං වුනේ? කල්පනී ටික ගැහුණා. පපාට නිින්ද ගියේ නෑ. පපා දන්නව අනිවාර්යෙන් අක්කා හඬනවා කියලා. කල්පනී ඉක්මනට කට වහාගෙන ඇඬුවා. ඉකිය පිටට එයි කියලා. පපා හිමින් සැරේ කල්පනීගේ ඇඳට ආවා. අක්කේ අනියන්න එපා අක්කේ. හිත හදාගන්න. බලන්න අපි හවස කොච්චර සතුටින් හිටියද කියලා. ඔය අඬනවා කියලා දැනගත්තොත් අපේ අම්මයි තාත්තයි දුක් වෙයි. ඔය ගුණමකුව අමතක කරලා දාන්න අක්කේ. ඔයා සතුටු වෙන්න ඕන. උගෙන් ඔයා බේරුණාට. හොඳ අක්කා වගේ දැන් ඉතින් අඬන්න නැතුව හිත හදාගන්නකෝ. කල්පනී මොකෝත් කිව්වේ නෑ. පබා ආපහු තමන්ගේ ඇඳට ගිහින් නිදා ගන්න ගියා. පබාටත් ඉතින් නිදා ගන්න බෑ. කොච්චර වුණත් එහා ඇඳේ තමන්ගේ යාළුවා ගිනි ගොඩක කියලා මතක් වෙනවා. මේ ගල් මූසලය මට හම්බ වුණා නම් මං ඕකව පබා එක හිතුවා. ගඩොලකින් ගහනවා. ලැජ්ජා කරනවා. සපත්තුවෙන් ගහනවා. කොච්චර දේවල් හිතුවද? හැබැයි ඉතින් ඒක දෙයක්වත් කරන්න බෑ. අසිත ලංකාවේ නෙමෙයිනේ. ඊට පස්සේ පබා දෙවියන්ට යැද්දා. මේ කාලකන්ණියට හොඳක් වෙන්න එපා. මේ මූසල ගෑණිට හොඳක් වෙන්න එපා. අනුන්ගේ පවුල් කඩන උන්ට හොඳක් වෙන්න එපා. පබා එල්ලි වෙනකම්ම දෙවියන් යැද්දා සාප කරා. දන්නවද? සාප කරන්න හොඳ නෑ. තමන්ට වෛර කරන අයටවත් තමන්ගේ අතපය කපන කොටන කෙනෙකුටවත් සාප කරන්න වෛර කරන්න හොඳ නෑ. ඒකෙන් තමන්මයි දැවෙන්නේ. ඒත් ඉතින් මොනා කරන්නද? තරහ ආවම ඒව හිතෙනවනේ. පබා ආපහුත් හිතුවා. ආයෙත් පබා හිතුවා අනේ මට සමා වෙන්න. මට කේන්තියට මං එහෙම සාප කරා. ඒ තුන් දෙන්නට මොකොත්ම කරදරයක් වෙන්න එපා. ඒ වුණාට දෙයියනේ අක්කට ආපහු ඒ ගල් මොසලයි සිහි වෙන්න එපා. එතකොට මේ ඔක්කොම ඉවරයිනේ. අක්කට ඌව සිහි වෙන හන්දනේ අක්කා අඬන්නේ. අක්කා අඬනකොටනේ මට දුක හිතෙන්නේ. එයා අම්මා කෙනෙක් වගේ මාව බලාගatti. මං කොහොමද එයාගේ ඇස් දෙකේ කඳුලක් බල බල ඉවසන් ඉන්නේ? ඒ හින්දා මේ ලෝකේ පාලනය කරන කවුරු හරි දෙයි කෙනෙක් ඉන්නවනම් අක්කට ඒ ගල් මූසලයව අමතක කරලා දෙන්න. පබා ආයිත් හිතුවා. ලෝකේ පාලනය කරන දෙවිවරු නෑනේ. තම තමන් කරපු කර්මෙනේ තමන්ට පරිසම් දෙන්නේ. අයියෝ මන් දන්නේ. බලන්නකෝ. එක එක ප්‍රශ්න ආවහම අපිට ඇත්ත අමතක වෙන හැටි. බුදුබණට ඕන තරම් කියලා තියෙනවා. තමන් පෙර සංසාරේ කරපු දේවල් තමයි මේ සංසාරේ වුණත් ඊළඟ සංසාරේ වුණත් තමන්ට ඵල දෙන්නේ කියලා. මං ඉතින් දෙයියොන්ට කියනවා. දෙයියොන්ට පුළුවන් ද අපිට වෙන දේවල් වළක්වන්න? අනේ මට සමා වෙන්න බුදු පියාණනි. මට මොහොතකට ධර්මය අමතක වුණා. මට සමා වෙන්න. අනේ මන්දක් මට පිස්සුද කොහෙද? පබා හිතුවා. මට මෙහෙම පිස්සු නම් මේ අත්දැකීමට මුහුණ දෙන අක්කා මොන තරම් දුක් වෙනවද? එයාගේ හිතත් පිස්සන් කොටුවක් වගේ ඇති. පබා ඔලුව උස්සලා බැලුවා කල්පනේ නිදිද කියලා. නෑ, බිත්තිය පැත්ත බලාගෙන අඬනවා තාමත්. පාන්දර 2-3 වෙන්නත් ළඟයි. කල්පනේ ගැන හිතම පබාට නිින්ද ගියා. දුක ගැන හිතම කල්පනීටත් නිින්ද ගියා. පස්සට එළිය වැටෙනකම්ම දෙන්න ඊට පස්සේ නිදාගෙන. මල්ලි ඇවිල්ලා තමයි ඇහැරෙව්වේ. අක්කේ තමුසෙලා නැගිටිනවා කියලා හිටන් තවත් නිදින යන්නේ. අපි නැගිටලත් බලනකො වෙලාව දැන් 8ටත් කිට්ටුයි. අයියෝ කල්පනීට ලැජ්ජා හිතුණා. ඉක්මනින් ඇඳෙන්න නැගිට්ටා. බිලි ලැජ්ජාවයි. මෙහෙමත් නිදිය නෙවෙයි ගෑනු. මල්ලි ඊයේ රෑ කල්පනයක් අය මා ඉතින් රට ඉඳලා වෙච්ච දේවල් කතා කර ඉඳලා නිදිය ගන්න බැරි වුණා. පාන්දර 2ට 3ට නිදිය ආවේ හලෝ. ඉතින් කමන්නේ මේ උදේ පාන්දර යන්නේ නෑනේ. හරි අක්කේ යන් අපි මූණ සෝදගෙන එන්න. දෙන්නත් එක්ක ඉතින් මූණ සෝදන්න ගියා. එයාලා මූණ සෝදගෙන එනකොට අම්මා කිරිපත් හදලා කට සම්බෝලයක් එක්ක
අනේ අම්මා කිරිබත් හැදුවද? මට නම් ආසම කෑම. අක්කත් ආස වෙයි. ඔයා කාලා නෑනේ අපේ අම්මයි කිරිබත් රස්සට තියෙනවා. අනේ නැන්දේ. ඔයා ඉව්වද සෝරි අනේ. අපි දෙන්න පාන්දර වෙනකන් නිදිය ගත්තේ නෑනේ. ඊට පස්සේ උදේ තමයි නිින්ද ගියේ. නැගිටිවුන් නැහැ ඉතින්. චුට්ට ඇවිල්ලා කතා කරේ නැත්නම් තවත් අපි නිදි. පවාගේ අම්මා hina වුණා ඒකට මොකද කියලා. කඳුළු දෙන තරම් රෙතුම් සාරාවේ වැටෙන කඳුළු. තවත් රසබර කොටසක් අරගෙන ඔබ අම්මට එනතේ රැඳී ඉන්න අපිත් එක්ක